ශ්‍රී ලංකාවේ සිංහල සිනමාවේ ආව අපූර්ව ගීතයක් සුදු මුදු රළ පෙළ ඉඳුරු කොතෙව්වේ පාවඩ පලසෙලා මතකද සින්දු මේ ගීතය පෙම්වතුන් පෙම්වතියන් විතරක් නෙමෙයි ඕන වයස් කාණ්ඩයක ඕනම මිනිස්සෙකුට ලංකාවේ හැබැයි භාෂාව නොදැනෙන අනිත් අයටත් රස විඳින්න පුළුවන් මට්ටමේ අපූර්ව තනුවක් සහ සංගීතයකුත් තියෙනවා මේ ගීතේ අපූර්ව ගීතයක්. ඔබ රස විඳිය යුතුම ගීතයක්. මේ වැඩසටහන නරඹුවට පස්සේ ගීතේ හොයාගෙන ඔබට බලන්න පුළුවන් YouTube එකේ තියෙනවා. අපි බලමු ගීතය ගැන මොනවද මං අතින් ලියවිලා තියෙන්නේ කියලා මේ පොතේ. 1986 දෙසැම්බර් 13 වන දින ශ්‍රී ලාංකීය සිංහල සිනමාවේ රිදී තිරයට ආදර හසුන ජාතික චිත්‍රපට සංස්ථා වෙබ් අඩවියට අනුව සිංහල සිනමාවේ තිරගත වූ 647 වන චිත්‍රපටයයි. 1987 සරසවිය සම්මාන උළෙලේ හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා සම්මාන ලැබෙන්නේ ආදර හසුන චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කිරීම වෙනුවෙන්ය. ඒ සංගීත අධ්‍යක්ෂණය කළ රෝහණ වීරසිංහටය. ආදර හසුන සඳහා 1987 සරසවිය සම්මාන ලැබෙන්නේ එම සම්මානය පමණි. ගීතයේ රූපරාමු සඳහා ඇත්තේ අතපැන් වක්කර චාරිත්‍ර පවත්වන තැන් සිට යුවලක් විවාහ වන දිනයක මංගල අවස්ථාවය. මනමාලයා රවීන්ද්‍ර රන්දෙනියයි. මනාලිය වසන්ති චතුරානි වේ. වෙරළ ආසන්නයේ වැල්ලේ දීවර ග්‍රාමීය පරිසරය මෙහි පසුතලයක් ලෙස තෝරාගෙන ඇත. කාලයක් තිස්සේ අනේක බාධා මැද පෙම් කර අසීරුවෙන් ලබාගත් ප්‍රේමයක ජයග්‍රහණය මනාලයාගේ මුහුණින් ප්‍රකාශිතය. ඊතා සරල පදමාලාවකින් නිර්මාණය වූ සුගායනෙන් මනස කුල්මත් කරවන මෙන්ම පහන් හැඟීම් පුබුදුවන කලාත්මක ලක්ෂණ වලින් ඔප වැටුණු ගීයක් ලෙස සුදු මුදු රළ පෙළ ගීතය හඳුන්වා දිය හැකිය. ගීත සාහිත්‍යයේ බිහි වූ අති විශිෂ්ට ගීත බොහොමයක් අයත් වන්නේ විරහව නොයසේනම් අහිමි වීමේ වේදනාවටය. එහෙත් හිමිවීමේ සතුට උතුරා යන හඬ නොනගා එහෙත් මනසින් ලෝකයටම හඬගා කියන්නාසේ කියන ගීත අතරේ අමා රසයක් මේ ගීතයේ පදවලත් සංගීතයේත් අපූර්ව වූ හඬ සුසංයෝගයේ මුසු වී ඇත. ගීතය සුදු මුදු රළ පෙළ ඉඳුරු කොදෙව්වේ ගේය පද කුලරත්න ආරියවංශ, සංගීතය රෝහණ වීරසිංහ, ගායනයේ නීලා වික්‍රමසිංහ සහ ටී.එම්. ජයරත්න. චිත්‍රපටයේ ආදර හසුන 1986. අධ්‍යක්ෂණය එච්.ඩී. ප්‍රේමරත්න, තිර රචනයත් එච්.ඩී. ප්‍රේමරත්න, කැමරාව සුමින්ද වීරසිංහ. සංස්කරණයේ ජයතිස්ස දිල්ලිමුනි, චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහ. දැන් ආචාර්ය රෝහණ වීරසිංහ